අයිබෝවන් ඉතින් නැවතත් මම ඔබ සැම පිළිගන්නවා මගේ YouTube channel එකට ඉතාමත් සාදරයෙන්. අද අපි බලමු බිත්තර රොටි සහ එළවලු රොටි නව ක්‍රමයකට සාදා ගන්න විදිය. විශේෂයෙන් පිටි මිශ්‍රණය අපි හදාගන්නේ පොල් කිරි මිශ්‍ර කරලා පොල් කිරි කෝප් එකක් පමණ සාදා ගන්න ඕන. උකු කිරි ටිකක් ගත්තට වඩා හොඳයි. ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක වෙනස් කරගන්න පුළුවන්. අපි කොපමණ හදනවද කියලා තේරුම් අරගන්න ඕනේ. එතකොට ඒ අනුව මම නම් පිටි ග්‍රෑම් 300ක් පමණ අරගත්තා. ඒකට අපි එකතු කරනවා පිටි පිපෙන්න එකතු කරන ද්‍රව්‍යයක්. එහෙනම් අපි කියන ලංකාවේ නම් ආප්ප සෝඩා කියලා. එයින් ග්‍රෑම් 20ක් පමණ අරගන්නවා. ඒ වගේම සීනි ටිකක් ඒ වගේම ලුණු ටිකක් එකතු කරලා එකට වතුර ටිකක් දාලා දිය කරලා පිටි මිශ්‍රණයට එකතු කරනවා. ඊට පස්සේ හොඳින් ඒක දිය කරලා පිටියකට කලවම් කරාට පස්සේ අපි පොල් කිරි කෝප් එකක් එකතු කරනවා. ඒකට තවත් වතුර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න පුළුවන් පිටි මිශ්‍රණය ටිකක් අපි උකුවට දියාරුවට තමයි සාදාගන්නේ. ඉතින් ටිකක් කලවම් කරාට පස්සේ අපිට ඕන බ්ලෙන්ඩර් එකට දාලා හොඳින් කැට දිය වෙන්න පරිදි මිශ්‍ර කරගන්නත් පුළුවන්. තමන් කැමති විදිහකට අතින් සකස් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකකින් හෝ මික්ස්චර් එකකින් හෝ හොඳින් දියාරු කරලා අරගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ආප්ප සාදා ගන්නා ප්‍රමාණයට ටිකක් උකුවට මේ මිශ්‍රණය හදාගත්තට ප්‍රශ්නයක් නැහැ. තමන්ට අවශ්‍ය නම් ඒකට බිත්තරයක් එකතු කරන්නත් පුළුවන්. එහෙම නැතුවත් හදාගන්න පුළුවන්. ඊළඟට අපි සකස් කරගන්න ඕනේ මේ මිශ්‍රණයට අපි බිත්තර රොටි හදනවා නම් බිත්තර කීපයක් අරගෙන හොඳින් කසා ගන්න. ඒකට ලුණු කම්මිරිස් ටිකක් එකතු කරගන්න. ඒ වගේම රතු ලුණු, අවම මිරිස් ටිකක් කපලා කරපිංච ටිකකුත් කපලා වෙනම තියා ගන්න ඕන. ඊට පස්සේ අපි සස් පානකට තෙල් ටිකක් හෝ තැටියකට හෝ තෙල් ටිකක් දවටලා තරවලා ඊට පස්සේ අපි මේ මිශ්‍රණය හැන්දක් හෝ දෙකක් වක් කරලා ගානට රවුමට දිය හැඩයට හදා ගන්න ඕන. ඊට පස්සේ අපි ඒක ටිකක් තැම්බීගෙන එනකොට භාගයට වගේ ලුණු අමමිරිස් කරපිංච මතු පිටට එකතු කරලා ඒක උඩට අපිට බිත්තර දාන්න පුළුවන්. එහෙම නැත්නම් බිත්තර සාරු ටික මුලින් දාලා ඊට පස්සේ ලුණු ටික තියන්න එක මතු පිටට ඉසින්න පුළුවන්. එතකොට මේ හැම එකටම අපි ලුණු ගම්මිරිස් ටිකක් කලින් එකතු කරගන්න ඕන. ලුණු වලටත් ලුණු ගම්මිරිස් එකතු කරගන්න. බිත්තර වලටත් එහෙමයි. දෙකලා හොඳට ලුණු රස ඉන්න ඕන. නැත්තම් අර රොටි මිශ්‍රණයටත් ඒ පිටි මිශ්‍රණයටත් අපි ලුණු එකතු කරලා තියෙන්නේ. නමුත් ඒ හැම එකටම ලුණු යම් ප්‍රමාණයකට ආවම තමයි ඒකේ රසය දැනෙන්නේ. ඒ නිසා ප්‍රමාණයට අපිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු මිශ්‍ර කරගන්න. ඉතින් ඊට පස්සේ තමයි අපි මේක සාස් පානකට දාලා පදල් එහෙම නැත්නම් තැටියකට හෝ දාලා සකස් කරගන්න ඕනේ. ඉතින් අපි බලමු ඒක භාගයට තැම්බීගෙන එනකොට දෙකට නමා ගන්න ඕනේ. ගොඩක් තැම්බුණාට පස්සේ නමන්න අමාරුයි. පිටි මිශ්‍රණය භාගයට තැම්බීගෙන එනකොට බිත්තර දාලා ඒකට ඊළඟට එකතු කරන්න ඕන ලුණු, අවමිරිස් ඒ වගේ ඒවා. ඊට පස්සේ හොඳින් යම් ප්‍රමාණයකට තැම්බීගෙන එනකොට තමයි මේක කරන්න ඕනේ. ඊට පස්සේ අපි දෙකට නමා ගන්න. දෙකට නමා ගත්තට පස්සේ දෙපැත්ත දාලා යම් ප්‍රමාණයකට තම්බා ගන්න ඕනේ. මද රන්වන් පැහැයක් එන විට අපිට පුළුවන් ඒක අවශ්‍ය ප්‍රමාණයට තැම්බුණාට පස්සේ බා ගන්න. දැන් මෙන්න මේ විදිහට තමයි අපි බිත්තර සාරු මුලින් එකතු කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් ලුණු, අවමිරිස්, කරපිංච එකතු කරන්න. මේක ඉතාමත් රසවත් ඒ වගේම ගුණයි. අපිට රැයට උනත් ආහාරයට ගන්න පුළුවන්. උදේට සකස් කරගන්නත් පුළුවන්. පිටු මිශ්‍රණය කලින් දවසේ හදලා තියාගත්තාම උදේට මේව සකස් කරලා පාසල් යන ළමයෙකුට උනත් ගෙනියන්න හදලා දෙන්න පුළුවන්. එතකොට ඉතාමත්ම රසයි. එතකොට ලුණු කන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අපිට පුළුවන් බිත්තර පමණක් එකතු කරන්න. ඊට පස්සේ ඒ වගේම තවත් ක්‍රමයකට මම හදාගත්තා. මේ
අල ටිකක් තඹ ගන්නවා. අල ටිකක් තඹගෙන සැමන්ටින් කීපයක් දෙකක් විතර අරගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. එහෙම නැත්නම් මාළු එක තම්බල එකතු කරගන්නත් පුළුවන්. ඒතකොට අල ටික හොඳින් පොඩි කරගන්න. ඒ වගේම එයටත් ලූණු, අමු මිරිස්, කරපිංචා ටිකක් තෙලින් බාගෙට ටෙම්පරාදු කරගන්න ඕන. ගොඩක් තම්බ ගන්න අවශ්‍ය නැහැ. බාගෙට තම්බලා ඊට පස්සේ ඒකට අපිට අල ටිකයි පොඩි කරගත්තු අල ටිකයි සැමන්ටින් දෙකක් හෝ තුනක් එකතු කරලා ලුණු ගම්මිරිස් පදමට යොදලා හොඳින් කලවම් කරලා බාගට වගේ තඹ ගන්න ඕන. මොකද ඒවා අල තඹගතපුවා තියෙන්නේ. ඒ වගේම සැමනුත් තඹපුවානේ. ඒ නිසා අපිට වැඩි වේලාවක් ඒක තඹන්න අවශ්‍ය නැහැ. මොකද අපි නැවතත් මේක මේ වගේ සොස්පන් එකකට දාලා තඹ ගන්න නිසා. එතකොට අපිට ඒකත් ඉතාමත්ම රසයි. අපි රෙඩි හිටියට ඒක ආහාරයට ගන්න පුළුවන්. ඉතාමත් රසයි ගුණයි. එතකොට අපි ඒකත් මේ පිටි මිශ්‍රණයෙන්ම සකස් කරගන්න පුළුවන්. එතකොට අපිට පිටි මිශ්‍රණය Tamanට අවශ්‍ය ප්‍රමාණයට දියාරු කරගන්නත් පුළුවන්. උකුවට ගන්න නම් උකුවට ගන්නත් පුළුවන්. ගොඩක් පොල් කිරි මිශ්‍ර කරලා තියෙන නිසා මේක ඉතාමත්ම මිලික් ගතියක් තියෙන. කෑමට ඉතාමත්ම පහසුයි. රසයක් දැනෙනවා. මේ නිසා පොල් කිරි මිශ්‍ර කිරීම ඉතාමත් වැදගත්. අපිට මේකට පොල් තෙල් හෝ වෙනත් තෙල් වර්ගයක් අපි මේ මිශ්‍රණයට එකතු කරන්නේ නැහැ. ඒ නිසා බොහොම ගුණදායක ආහාරයක් කියලා කියන්න පුළුවන්. එතකොට අපි මේ සකස් කරගත්තු අල සමන් එකතු කරලා දාගා ලුණු සමග එකතු කරලා සකස් කරගත්තු මිශ්‍රණයත් අර විදියටම අපි මුලින් පිටි මිශ්‍රණය මේ සාස්පන්නකට දාලා ඒක හොඳින් කරකවලා ඊට පස්සේ මේ මිශ්ටිකකුත් උඩින් අතුරලා භාගයක ප්‍රමාණයක් අතුරලා ඊට පස්සේ දෙකට නමා ගන්න ඕන. තැම්බෙන්න කලින් අපි ඒක භාගයට තැම්බීගෙන එනකොට තමයි මේ දෙකට නමන එක කරන්න ඕනේ. නැත්තම් නමා ගන්න අපහසු වෙනවා. ඒ නිසා ඉක්මනින් ඒක නමා ගන්න ඕනේ. මේක අපිට ඉලවලු රොටියක් හැටියට හඳුනා ගන්න පුළුවන්. නම් කරන්න පුළුවන්. එතකොට ඇත්තටම අපිට හරි පහසුයි හදා ගන්න. දැන් අපි ආහාරයට ගන්නකොට ඒකට බිත්තර එකතු කරනවා. බිත්තරයක් දාලා අපි බිත්තර ආප්ප කියනවා. ඒ වගේ මේක ආප්ප මිශ්‍රණයක් ටිකක් සමානයි. නමුත් අපි හාල් පිටි වලින් නෙමෙයි සකස් කරේ. අන්න ඒක නිසා අපිට ඒකම කියන්න බෑ. හාල් පිටි නැතුව අපි ඇමරිකන් පිටි, පාන් පිටි තමයි යොදාගත්තේ. ඉතින් ඒ නිසා කොහොම වුණත් පොල් කිරි එකතු කිරීම නිසා ඉතාමත්ම සැහැල්ලු ගතියකින් මේ සදා ගන්න පුළුවන්. ආහාරයට ගත්තට ඒක අපහසුවක් දැනෙන්නේ නැහැ. ඉතින් රසවත් ආහාරයක් ඔබත් සකස් කරලා බලන්න. බලලා ආහාරයට අරගන්න. ඉතින් එහෙනම් නැවතත් හමු වෙනතුරු ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්.